ආයිබෝවන්. ඉතින් මරියස් ජර්නි තුලට සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව. ඉතින් දන්නවද අද මම මේ කොහෙද ඉන්නේ කියලා? ලෝකෙම උරුමයක් වූ මහනුවර රාජධානියේ තමයි මම දැන් මේ ඉන්නේ. තව සුවිශේෂී දෙයක් තියෙනවා. චුට්ටක් ළඟට එන්නකෝ. ඔයාට පේනවද මම මේ ඉන්න තැන ඉඳන් මම මේ සිටින ස්ථානය මොකක්ද කියලා මම ඔයාලට බොහොම පැහැදිලිව කියනවා. ඊට පෙර බලන්න හැබැයි නීද නිසා පෙනෙන්නේ නැහැ. බොහොම අපූර්වට මට පේනවා බහිරව කන්දේ බුදු පිළිම වහන්සේ චෛත්‍යයත් වැවත් හරිම සුන්දර දසුන මේ තැන් තුනම එකම තැනදී දැක ගන්න එක මහා දුර්ලභ දෙයක්. ඉතින් හරිම ලස්සන වටපිටාවක් තියෙන කොළ පාට හරිත වර්ණයෙන් යුත් වටේටම කඳු කරද මම හිතන්නේ තේවාවත් මෙතනට ඇහෙනවා. අනිවාර්යෙන් ඒක ඇහෙන්න ඕනේ. මොකද මගේ ජීවිතේට මට මේ වගේ තැනක් කවදාවත්ම හම්බෙලා නැහැ. බොහොම අපූර්වට තියෙනවා. හරිම ලස්සන නවාතැනක්. මම හිතනවා ඇතුළේ ඒ වගේම ඇති. අපි ගිහින් බලමුද කොහොමද කියලා. මට මෙතනින් යන්නත් ලෝබයි. උනට අපි ඇතුළේ ගිහින් බලමු. හරිම ලස්සන තැනක්. අපිට පොඩි බාධාවක් වුණත් වර්ෂාවත් ඒක ආශිර්වාදයක් වුණා. මේකවත් එක්ක බලන්නකෝ අනේ ලස්සන. අපි එන්න යා ඇතුළට. කොහොමද අද රූම් එකක් ගන්න පුළුවන්? එතකොට මට ඉස්සෙල්ලා රූම් එක බලන්න ඕනේ. එතකොට අපි කැලම ගන්න ඕන නම් කොහොමද? සාමාන්‍යයෙන් මෙහෙ කරන්නේ මිස් බීබී විතරයි. කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් විතරයි. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් එක. ඕගොල්ලෝ හදලා දෙනවා. දැන් අපි මෙහෙ පැමිණෙන පෙර ඕගොල්ලන්ට බුකින් එකක් දාන්න ඕනේද නැත්නම් ඇවිල්ලා මේ විදිහට දැන් මම බුකින් මුකුත් දැම්මේ නැහැ. මොකද ඒ කියන්නේ විදියෙම පුළුවන්. ඒ බුකින්.com එකක් පුළුවන්. මෙතෙන් ඇවිල්ලා එල්ලි කරගන්න පුළුවන්. එතකොට මට තව දෙයක් දැනගන්න දැන් අපිට මේ විලා එකම ගන්නවා නම් එතකොට අපිට ඔයාලට කලින් දැනුවත් කරන්න ඕනේ. එතකොට කොච්චර පැක්ස් ගන්න ක්වොන්ටිටි එකක් ඉන්න ඕනද? ගෙස්ලා 20ක් 22ක් විතර ඉන්න පුළුවන්. උඩරිම 20ක් 22ක් ඉන්න ඕනේ. ඊට අඩු වුණොත් විලා එකම දෙන්නේ නැහැ. නෑ ඒ දෙනවා. ඒ දෙනවා පැක්ස් ගන්න අඩු වුණොත් දෙනවා. මම කියන උඩරිම අර ගන්න. එතකොට ඒ ප්‍රමාණයට ඔයගොල්ලෝ කෑම හදලා දෙනවද? එහෙම නැත්නම් අපිට මෙහෙ ඇවිල්ලා උයාගෙන පියාගෙන කරන්න පහසුකම් ඒවත් තියෙනවද කොහොමද? නෑ අපි හදලා දෙනවා. ඔයාලා වලින් හදලා. ඒ කියන්නේ අපි බඩු දෙන්නත් පුළුවන් එහෙමද? ඔයාලා බඩු දාන්න. විලා බුකින් එකක් આવුත් ඔයාලට පිටින් බඩු ගන්න හදන්නත් පුළුවන්. නැත්නම් අපි අලහක් මෙනු එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඕඩර් කරලා අපි එහෙම ඕඩර් කරොත් අපි හදලා දෙන්න. එහෙම පුළුවන් නේ. හරි. එහෙනම් අපි චුට්ටක් රූම් එක බලමු. අපි දැන් යනවා රූම් එක මොන තත්ත්වයේ තියෙනවද කොහොමද කියලා. යන්න. කාර්යය දාගෙන සුදුදාලා තියෙන නිසා කිලිදුව නිසා ඒක ඇත්තටම මම මේ හොටෙල් එකේ කිංස්මන් හොටෙල් හවුස් එකේ දැකපු විශේෂත්වය. මොකද සාමාන්‍යයෙන් මේක ඇත්තටම හොඳයි. හයිජීන් වලට කිලිදුව වලට සියල්ලටම සෑහෙන වටිනවා මේක. දෙන්නෙකුට පමණක් නේ. ජෙහෙකුත් මේ බාත්රූම් එකක් ගන්න. උණු වතුර පහසුකම් එහෙම තියෙනවා නේද?
කිංස්මන් හවුස් එක නිම කර තියෙන්නේ පැරණි වලව්වක් වගේ. බැලූ බැල්මට ඔයාලටත් පේන නැති හරි නිස්කලංකයි මේ වලව්වක් ආකාරයට තමයි මේක හදලා තියෙන්නේ. කාමර 8කින් යුත් ඒ වගේම තව විශේෂ දෙයක් මේකේ තියෙනවා. පොදු බාත්රූම් එකක් වැසිකිළියක්. ඒ කියන්නේ දැන් අපි ෆැමිලි එකක් ආවහම උදේට හරි කලබලේනේ වැසිකිලි පහසුකම්නේ. මේගොල්ලෝ වෙනමම වැසිකිළියක් සහ නාන කාමරයක් හදලා තියෙනවා. ඒකත් ඇත්තටම සෑහෙන්න වටිනවා. මම පෙර දුටු හොටෙල්ස් වලට වඩා ඒක මේ කිංස්මන් හවුස් එකේ සුවිශේෂත්වයක්. ඉතින් ඇත්තටම හරීම නිස්කලංකයි ගෝෂාකාරී පරිසරයෙන් එපිටට ඇවිදින් මේ වගේ නිදහසේ මේ වගේ තැනක ඉන්න ලැබෙනවයි කියන්නේ ඇත්තට මේක වාසනාවක්. ඉතින් අපි තව ටිකක් මේ වටපිටාවේ සුන්දර බලමුනේ. හරිම ලස්සනයි. සුන්දර වටපිටාවක හරි ලස්සනට තැනු ලස්සන නිර්මාණයක්. කිංස්මන් හවුස් එකේ සුවිශේෂී ස්ථානයක් තමයි මේක. මම ඔයාලට පහළදී පටන් ගන්නකොටම කිව්වා මෙතනදී හරි ලස්සනට අපිට වැවරවුම චෛත්‍ය රාජානන් වහන්සේ වගේම බහිරව කන්දේ බුදු පිළිම වහන්සේත් බලා ගන්න පුළුවන් කියලා. ඇත්තටම මේ නිදහසේ නිස්කලංකව සිටින්න තැනක් තෝරගන්නව නම් මේක තමයි හොඳම තැන ඔයාලට. මොකද කිසිම ශබ්දයක් නැතුව හරිම පිරිසිදු වාතාශ්‍රය ඇවිල්ලා නිදහසේ ඕනම විදිහකට ඉන්න පුළුවන් හරිම ලස්සන තැනක් තමයි මෙන්න මේ කිංස්මන් හවුස් එක. ඉතින් ඕගොල්ලෝ වරද්දන්න එපා අනිවාර්යෙන් එන්න. ඕගොල්ලන්ට පොඩි chat එකක් දාන්න, කොෆි එකක් බොන්න. මෙතන ඉඳන් ගොඩාක් දේවල් කතා බහ කරන්න මේ හරිය පුළුවන්. මොකද හරි ලස්සනට වටපිටාව පේනවා මේ පැත්තෙන්. ඔයාලට පේනවා ඇති. හොඳට මීදුම දාගෙන කඳු ඇටිය. ඒ වගේම මේ පැත්තේ ගස්වැල් හරි ලස්සනට පිරිසිදු වාතාශ්‍රයක කියලා වැඩක් නැහැ. මට නම් හරිම ආසයි කියලා හරිම ලස්සන තැනක්. හරි ලස්සනට පේනවා බලන්න පේන්නේ අපූර්වව. අපි චුට්ටක් යන්න ඇතුළට ෆැමිලි රූම් එකත් බලලා තව විස්තර කතා කරමු. දැන් අපිට මේ පැත්ත ගත්තොත් ඔළුවට එකපාරට මේන්නේ මොකන්ද? රැට පොඩ්ඩක් මෙතන සප්පායම් වෙන්න පුළුවන්. හොඳට එන්ජොයි කරන්න පුළුවන් සින්දුවක් කියලා නිදහසේනේ. ඇත්තට මේ ඒරියා එක ඒ වගේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක හිමිදිරි පාන්දරට හරිය ලස්සනට තියෙනවායි කියලා මොකද කියන්න ඕනේ නැහැ. ඒක මම දන්නවා. ඕගොල්ලෝ මේ එන්නම වෙනවා. අදිටින් මේ පිරි පොඩක් එක්ක තමයි අපිට මේ වැඩේ කරන්න වෙන්නේ. නැත්නම් හරි අපලුවට බලා කියා ගන්න තිබුණා. හරි. හරි ටිකේ ඔක්කොම වීඩියෝ බාගෙන දැන්
ඉතින් කිංස්මන් හවුස් මම බැලුවා ආවෙලා නම් මොකද්ද මේ කිංස්මන් හවුස් ඇත්තටම මේක මොකද්ද මේකේ තේරුම හරිනේ රජෙක් වගේ සිතන කෙනෙක් තමයි මේකේ නිර්මාතෘ රජෙක් වගේ සිතලා තමයි මේක බලව්වක් ආකාරයට එච්චර සුවිශේෂී විදිහට මේ වගේ වපසරියක් පේන ආකාරයට හදලා තියෙනවා හරිම ලස්සනයි හරිම නිස්කලංකයි ඕනෑම මයින්ඩ් එකකින් ඕනෑම මූඩ් එකකින් කැමිනෙන ඕනම කෙනෙකුට මාරු විදිහට මෙතෙන්ට ආවම රිලැක්ස් වෙනවා නිදහස් වෙනවායි කියන එක මම ඔයාට පොරොන්දුයි. ඉතින් හරිම ලස්සන තැන වීඩියෝ එක ඉවර කරන්න පෙර මට ඉතින් මේ නම පිළිබඳව අනිවාර්යෙන් කියන්න හිතුණා. ඉතින් ඒ රජා වගේ හිතන පුද්ගලයා රජෙක් වගේම තැනක් හදලා දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔන්ලයින් හෝ අර කියපු ආකාරයක පැමිණෙමු බුකින් එක දාගෙන මේ ලස්සන විලා එකේ එක දවසක් හරි ගත කරලා යන්න. හරිම අපූර්වයි. ඉතින් මට ඒ වාසනාව හම්බුණා අද නවතින. එහෙනම් මම ඔයාලට සමු දෙනවා. මතක ඇතුව මරියස් ජර්නි සබ්ස්ක්‍රයිබ් කරන්න ගුණදෙස් පවසන්න. ඉතින් මට මේ නිදහස විඳින්න අවසරයි. ගිහින් එන්න අතරේ